හරිද සූත්‍ර පාඩම මේ පන්තිදි කරා දැන් බැහැ කියපුවාට මම ආයෙ වීඩියෝ එකක් දාන්නම් කිව්වෙ දානවා ටක් ගාලා මේක අල්ලගන්න ඈ විභාගෙ ලඟ වෙලා තියෙන්නේ මේ වගේ ලකුණු පොඩ වෙනවා මේ ටික එකතු කරගන්න සූත්‍රය දැන් අපි බලමු මුලින්ම උක්ත කිරීම හරිද මොකක් හරි දීපු පදයක් උක්ත කරන්න කියලා දැන් v වර්ග සමානයි u වර්ග ධන 2as ගේ අපිට කියනවා u උක්ත කරන්න කියලා හරිද යුක්ත ගන්න දැන් අපි දන්නා මේ තියෙන මොකද්ද සමීකරණයන්නේ සමීකරණ එකයි අපිට කියන්නේ යුව උක්ත කරන්න කියලා අපි දන්නා මොකද්ද මුලින්ම නැති කරන්න ඕනේ මෙයාට එකතු කිරීම අඩු කිරීම දෙනවා උන් ටික නැති කරන්න ඕනේ දැන් බැලෝ බැලමට මට පේන්න ඕනේ මෙතන මෙන්න මේ පදේම එකතු කිරීමක් විදියට නේද තියෙන්නේ එහෙනම් අපි ඒ පදේම නැති කරන්න ඕනේ කොහොමද නැති කරන්නේ v වර්ග සමානයි u වර්ග ධන 2as ධන 2as නැති කරන්න දාන්න ඕනේ ඍණ 2as එහෙනම් මෙහෙටත් දානවා ඍණ 2as මේකට මේක කැපිලා මෙහි ඉතුරු වෙනවා v වර්ග ඍණ 2as සමානයි u වර්ග කියලා දැන් u වනේ උක්ත කරන්න ඕනේ මෙතන ඉන්නේ u වර්ග වර්ගයන් නැති කරන්න මෙහෙට දාන්න ඕනේ වර්ග මූලයක් එහෙනම් මේ සම්පූර්ණ පදේටම දාන්න ඕනේ වර්ගමූලයක් මේ වර්ගෙට වර්ගමූලය කැපිලා මෙහෙ එනවා v වර්ග ඍණ 2as සමානයි u කියලා. එහෙනම් අපි මොකද ගන්නෙ? පැත්ත මාරු කරලා u සමානයි v වර්ග ඍණ 2as කියලා ලියන්න පුළුවන් මූල ඇතුලේ. මූල. තේරුණාද? මේ තියෙන එක ගානක් හැදුවා. හරි මේ ගානන් ටික ඔයාලා හදලා තියාගන්න. හරි. අනිත් එක තමයි ඔන්න දෙනවා a බෙදීම b ධන sorry a බෙදීම x ගමුකෝ a බෙදීම x ධන b බෙදීම y සමානයි 5යි කියලා දෙනවා අපිට. මෙයාගේ අපිට කියනවා ඒව උක්ත කරන්න කියලා. දැන් ඒවනේ උක්ත කරන්න ඕනේ මේ සමීකරණේ. හරි. ඒ උක්ත කරන්න නම් අපි දන්නවා සමාන ලකුණේ මේ පැත්තේ ඉන්න බලන් a විතරයි. හැබැයි දැන් කවුද ඉන්නේ? x ඉන්නවා b ඉන්නවා y ඉන්නවා. අපි දන්නවා x ඉන්නේ බෙදීමක් විදියට. b y කියන පදය ඉන්නවා එකතු කිරීමක් විදියට. අපි එහෙනම් මුලින්ම මේ එකතු කරපු පදේ නේද අයින් කරගන්න ඕනේ. මුලින්ම කරන්නේ a බෙදීම x ධන b බෙදීම y නැති කරගන්නවා. එහෙනම් ඍණ b බෙදීම y කියන එක දානවා. එහෙට විතරක් දාලා නිකන් ඉන්න බෑනේ. අපිට එහෙනම් මෙන්න මෙහෙටත් දාන්න වෙනවා. ඍණ b බෙදීම y. මෙයාට මෙයා කැපෙනවා ඉතුරු වෙන්නේ a බෙදීම x සමානයි 5යි. 5 ඍණ b බෙදීම sorry මෙතන b බෙදීම y ඈ. හරි. කො මෙතන b බෙදීම y. මෙතන ඉතුරු වෙන්නේ b බෙදීම y. හරි. a බෙදීම x නේ ඉන්නේ. අපි ඒ උක්ත කරන්න නම් x නැති කරන්න ඕනේ. බෙදීම x කෙනෙක් නැති කරන්නේ කොහොමද? ගුණ කිරීම x කෙනෙක් දානවා. එහෙනම් මෙහි පද දෙකක් තියෙනවානේ. පද දෙකම ගුණ වෙන්න ඕන නිසා වරහණක් දාලා ගුණ කිරීම x කෙනෙක් දානවා. x x කැපෙනවා a සමානයි x සතාවක් 5 ඍණ b බෙදීම y. ඔය තියෙන්නේ එක විදිය. අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. දැන් මෙන්න මෙතනින් ගත්තොත් අපිට ආවනේ මෙතන a බෙදීම x සමානයි 5 ඍණ b බෙදීම y කියලා. මෙතන තියෙන පූර්ණ සංඛ්‍යාවන්නේ එහෙනම් යට තියෙන්නේ 1. දෙන්නගම යට සමාන කරගන්න මම මෙහෙත් y ගෙන් ගුණ කරනවා මෙහෙත් y ගෙන් ගුණ කරනවා. හරිද? එතකොට a බෙදීම x සමාන වෙනවා 5යි y බෙදීම y ඍණ b බෙදීම yට. ඊගාවට අපිට ලියද හැකි a බෙදීම x සමානයි යට සමාන නිසා අපිට මෙයා ලියද හැකි 5යි y ඍණ 6 බෙදීම y. x නැති කරනම් මෙහි ගුණ කරන්න ඕනේ x ගෙන්. එහෙනම් මෙහෙත් ගුණ කරනවා x ගෙන්. උඩ සම්පූර්ණ පදයන් නිසා x x කැපෙනවා. a සමානයි x වතාවක් 5යි y ඍණ b බෙදීම y කියලා ලියා ගන්න පුළුවන් අපිට ඈ. තේරුණාද? මේ තියෙන තව එක ගානක්. හරි. ඔන්න තව තියෙන සමීකරණයක්. ඒක මොකක්ද අපි? මෙන්න මේ වගේ a බෙදීම x ධන b බෙදීම y සමානයි 5යි. මෙහි x උක්ත කරන්නලු. දැන් මේක බලන්න අපිට උක්ත කරන්න ඕන එක්කෙනා ඉන්නේ ඉරෙන් යට. හරිද? ඉරෙන් යට ඉන්නේ.
හැබැයි අපි දන්නවා මුලින්ම අපි අර එකතු කිරීම අඩු කිරීම ඉන්නවා නම් එයාලව නැති කරගන්න ඕනේ. හරිද? නැති කරගන්න ඕනේ. මුලින්ම මොකද ගන්නෙ නම් අපි a බෙදීම x ධන b බෙදීම y වෙනුවට ඍණ b බෙදීම y කෙනෙක් දානවා. එහෙනම් මෙහෙටත් පහ ඍණ b බෙදීම y කෙනෙක් දානවා. මෙයාට මෙයා කැපෙනවා a බෙදීම x සමානයි a බෙදීම x සමානයි 5. පහ ඍණ b බෙදීම y ඉන්නේ අපි මෙතන යට එක කරගන්නවා. පූර්ණ සංඛ්‍යාවනේ ඒවා දන්නවා. මේ දෙන්නගේ යට සමාන වෙන නම් මෙහෙත් y ගෙන් ගුණ වෙන්න ඕනේ. මෙහෙත් y ගෙන් ගුණ වෙන්න ඕනේ. a බෙදීම x සමානයි. නැත්තම් අපිට මේක මේ කරදරයි. මේක හදාගන්න බැරි වෙනවා. අපි මේක මෙපිට එක පදයක් කරගන්න ඕනේ. මෙතන එනවා 5යි y බෙදීම y ඍණ b බෙදීම y. හරි. මේක ලියා ගන්න පුළුවන් a බෙදීම x සමානයි 5යි y ඍණ b බෙදීම y කියලා. කොහොම ලියන්න පුළුවන්? දැන් අපිට ඕන උක්ත කරන්න ඕන කෙනා ඉන්නේ ඉරෙන් යට. දැන් මේ පැත්තේ තියෙන්නේ තනි පදයක්, මේ පැත්තේ තියෙන්නේ මෙහෙත් භාගයක්, මෙහෙත් විජ්‍ය භාගයක්. අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. මෙන්න මේ පැත්තේ කෙනා යට ඉඳලා හරියන්නේ නැහනේ. අපි මෙයා උඩ යට මාරු කරනවා. මෙහි උඩ යට මාරු කරද්දී මෙහි උඩට මාරු කරද්දී හොඳට මතක තියාගන්න මේ පැත්තත් උඩ යට මාරු ගන්න ඕනේ. එහෙනම් y උඩට ඇවිල්ලා 5යි y ඍණ b යටට යනවා. හරි x උක්ත කරන්න නම් යට තියෙන a නැති කරන්න මෙහෙත් එකෙන් මෙහෙත් එකෙන් aට a කැපෙනවා x සමානයි ay බෙදීම 5යි y ඍණ b කියලා එන උත්තරේ. තේරුණාද? දැන් මෙතන දැන් අපි හිතන මෙන්න මේක නිසා උඩයට අපිට මාරු කරන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් මෙන්න මෙහෙම එකක් තිබ්බයි කියලා හිතන්නකෝ. අපි අර කලින් විතර සුළු කරන්නේ නැතුව a බෙදීම x සමානයි 5 ඍණ b බෙදීම y කියලා තිබ්බ කියනකො. මෙයා උඩයට මාරු කරොතින් අපිට පොඩ්ඩක් වැඩේ වෙනස් වෙනවා. හරිද? අපිට පොඩ්ඩක් අමාරුද? ඔයාලගේ වයසට අමාරුයි. ඒ නිසා හොඳම දේ මෙන්න මේ විදිහට එක පදයක් හදාගෙන උඩයට මාරු කරගන්න එක. හරිද? හරි. ඔන්න අපිට සමීකරණයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? මෙන්න මෙහෙම සමීකරණයක්. tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියලා. හරිද? මෙහෙම එකක් දීලා දෙනවා. අපිට කියනවා a සමානයි 6යිලු. n සමානයි 8යිලු. d සමානයි 4යිලු. tn ගේ අගය හොයන්නේ කියලා කියනවා. tn ගේ අගය. මොකක්ද අපි කරන්නේ? tn දන්නේ නැහනේ. එයා මේ විදිහටම ලියනවා. a කීයද? a 6යි. වරහණක් දාලා නිතරම අගයන් දාන්න පුරුදු වෙන්න. a 6යි n 8යි. සංගල මේ සුළු වරහණකද සුළු වරහම නිකමට දානවා. හරිද? ඊගාවට 4යි. මේ ධනයව දානකොට වරහන් දාන්න ඕනේ නෑ ඇත්තටම. හරිද? මේ ඍණත් එක්ක ඔයාලා පටල ගන්න ඉඳන් වරහණක් දාන එක. දැන් මෙතන 6 ධන 8 ඍණ 1 4. ඕක තමයි ඇත්තම කතාව. දැන් මෙතන ඔක්කොම ධනා කියන්නේ නිසා ප්‍රශ්නයක් නෑ. හරි 6 අපි දැන් වරහන සුළු කරගන්න ඕනේ 8 එකක් අඩු කරාම 7යි දැන් මෙතන තියෙන 7යි 7 මේ දින ගුණ කිරීමන්නේ 7 වරක් 4 28යි උත්තරේ 34යි තේරුණාද දැන් ඔන්න අපිට ආයෙම කියන මේ සමීකරණයම ආදේශ කරනවා a කියන එක්කෙනා ඍණ 5යි n 10 n 6යි n 6යි D කියන එක්කෙනා ඍණ 3යි. ඔන්න ඍණ 6 එනවා. ඔන්න වැඩේ කේස් වෙන තැන. ඔයාලා වරද්ද ගන්න බෑ මේක. හරිද? අපි ලියනවද Tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. අපි Tn වනේ හොයන්නේ. Tn සමානයි a කියන්නේ කීයද? ඍණ 5යි. ඔන්න ඍණ 5 දැම්ම. වරහන් ඕනෙත් නෑ. හරිද? දැන් වරහන් දාන එක අදාළ වෙලාවට වල තෝරගන්න ඕනේ. හරිද? හරි. ධන n කියන කීයද n කියන්නේ 6 ඍණ 1 මෙතන තියෙන ගුණිතයන්නේ එහෙනම් වරහණක් දාගන්න මොකද නැත්තම් පටල ගන්නවා අඩු දැන් ඔයාලා මෙතන වරහණක් දැම්මේ නැති වුණොතින් d කියන්නේ ඍණ 3යි කියලා හිතා ගන්නවා එතකොට මේක දැන් ඔයාලට කන්ෆ්ලික්ෂන් එකක් යනවා මෙතන ඔයාලා ගුණ කිරීම දාගන්න නැති නිසා මෙතනට වරහණක් අනිවාර්යෙන් දාගන්න දැන් අපි දන්නවා ඍණ 5 ධන 6න් එකක් අඩු කරාම 5යි හරි ගුණ කරන්න තියෙන ඍණ 3 මෙතන තියෙන ධන 5 මෙතන තියෙන ඍණ 3
මෙත රින පහ ධන පහ රින තුනෙන් ගුණ කරාමෙන්න කියද රින 15යි රිනයි රිනයි දෙන්නම එකම ජාතිය දෙන්නෙක් එහෙනම් ලකුණ රිනමයි දෙන්නම එකතු කරාම රින 20යි තේරුණාද ඔය තියන්නේ එක ගාන හරිද එකක් ආදේශ කරා අපි ගම සමීකරණයක් අපිට ගන්න පුළුවන් ජාතිය හරිද හරි ඊළඟට ඔන්න අපිට සමීකරණයක් දීලා තියෙනවා මෙන්න මේ වගේක් ගමු අපි v සමානයි u ධන at කියලා සමීකරණය v සමානයි u ධන at මේවා මේ එලවලට ඒලෙවල් මැස් කරනයට එලල් නෙමේ සාමාන්‍ය හම්බෙන ඒලල් මැස් කරනයට චලිත සමීකරණ කියලා තමයි කියන්නේ v කියන එක්කෙනා අපිට කියනවා 50යිලු මේක නැතුව දෙන්නේ v 50යි ඒ කියන එක්කෙනා මේ ඇත්තට මේ කියන තොරණ වාලිසාට හම්බේ මේවා ඒ කියන එක්කෙනා රින 3යි T කියන්න කාලය ටයිම් කියන එක T කියන එක්කෙන අපි පහක් කියලාගමුක හරි මෙන්න මේ ටික ආදේශ කළ යෝගයක් හොයන්නලු අපි මුලින්ම කරන්න ඕනේ හරි අපි මේ ටික ආදේශ කරන V කියන්නේ අපි සමීකරණ ලියාගමු මුලින්ම V සමානයි යෝධන AT හරි මේකතු කිරීම එක අරග පටල ගන්න එපා මේක T V කියන්න කියද 50 යෝ කියන්න යෝදන්නේ අදන ඒ කියන්නේ රින 3යි ඒ කියන්නේ 5යි 50 සමානයි යෝධන රින 3 ධන 5න් ගුණ කරාම රින 15යි 50 සමානයි වල ධනයි රිනයි තියෙන්නේ මෙතන තියෙන එක දන්නවනේ එතකොට ධනයි රිනයි නිසා මෙතන රින 15ක් වෙනවා අපි දන්නවා 50 සමානයි යූරින 15යි අපි දැන් යූනේ හොයන්න ඕනේ මේ දෙක පැත්ත මාරු කරලා මුලින්ම යූරින 15 සමානයි 50යි මේ රින 15 නැති කරන්න මොකද ගන්න යූරින 15 නැති කරන්න දානවා ධන 15 එහෙනම් මෙහෙටත් ධන 15ක් දානවා 15ට 15 කැපෙනවා u සමානයි 65යි